කතා කරන්න තියෙන උනාද PHP arrays ගැන නේ. එතකොට PHP array හරි PHP arrays ගැන කතා කරොත් අපි හරිද? ඉතින් ආවුඩ හරි වෙන්නේ නැහැ නේ. ඉතින් හරිද? එතකොට අපි කතා කරොත් තියෙනවා. හරිද? PHP condition ගැන අපි කතා කරා. ඉතින් අපිට කතා කරන්න තියෙන PHP array. PHP arrays ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට PHP arrays ගැන ඉගෙන ගන්න කලින් කියන array එකක් කියන්නේ මොකක්ද කියලා. PHP arrays ගැන ඉගෙන ගන්න කලින් කියන array එකක් කියන්නේ මොකක්ද කියලා. array එකක්. array එකක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය අපි ගත්තොත් එහෙම නිකන්. හරිද? x සමානයි 10යි y සමානයි 20යි. හරිද? ආයෙත් අපි ගන්නවා x සමානයි 15යි කියලා සමානයි 15. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? අපේ x කියලා වේරියබල් එකකට අපි දාලා තියෙනවා කීයද? 10 ගාගයක් පවර්ලා ගෙන. හරිද? ඊට පස්සේ අපි හරිද? ඊට පස්සේ අපි කරලා තියෙනවා ආයේ y කියලා වේරියබල් එක කරන් එකට 20 කියලා පවර්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි x කියලා වේරියබල් එක කරා. x කියලා වේරියබල් එකට අපි ආයේ 10 කියන එක පවර්ලා තියෙනවා. නේ? x කියන වේරියබල් අපි ආයේ කීයද පවර්ලා තියෙන්නේ? 10 කියන එක පවර්ලා තියෙනවා. නේද? එතකොට x සමානයි 10යි y සමානයි 20යි x සමානයි 15යි කියලා තියෙනවා. එතකොට මෙතන වෙන්නේ මොකද? ඉස්සෙල්ලාම x කියලා වේරියබල් එකකට 10 වැටෙනවා. ඊට පස්සේ y කියලා වේරියබල් එකකට 20 වැටෙනවා. ඊට පස්සේ ආයෙත් x කියලා වේරියබල් එක පහළ. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ කලින් හදපු 10 කියන එක අයින් වෙලා x කියන වේරියබල් එකට යනවා කීයද? 15 වැටෙනවා. හරි. එතකොට අපිට ඒක ප්‍රශ්නයක්. එතකොට arrays වලින් කරන්නේ. හරිද? PHP නැත්නම් PHP නේ ඕනෑම array එකකින් කරන්නේ. හරිද? ඕනෑම array එකකින් කරන්නේ මොකද්ද? එකම නමක් යටතේ. තේරුණාද? එකම නමක් යටතේ අගයන්. එකම නමක් යටතේ අගයන් කිහිපයක් ගබඩා කරගන්න තමයි array එකක් අපි පාවිච්චි කරන්නේ. හරිද? එකම නමක් යටතේ අගයන් කිහිපයක් ගබඩා කරගන්න තමයි අපි array එකක් පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි ගන්නවා ඔය ගන්නකෝ m කියලා array එකක්. m කියලා array එකක් ගන්නවා. හරිද? මේ m කියන array එකේ අපි හරිද? දාන්න 9යි කියලා ලකුණු. ඒතකොට මම හදනවා m කියන array එකක් හදලා දාගන්නවා මේකේ. සාමාන්‍ය මෙන්න මේ වගේ සරල අර්ථයක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ එකම නමකින් නෑ 20යි මේ array එකක් හදන්නේ 20යි 30යි 75යි ඕම වගේ සරල අර්ථයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නිකන් එකම නමකින් මේ නම නහද? නම. මේ දෙන්නේ යම්කිසි අපි පවර් පාගයන් ටික. ඒ කියන්නේ එකම නමකින් අගයන් කිහිපයක් පාරන තමයි අපි array එකක් පාවිච්චි කරන්නේ. එහෙනම් අපි array එකක් කියන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ සකස්මක් තමයි array එක තියෙන්නේ. හරි. array එකක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වගේ සකස්මක්. හරි. array එක සාමාන්‍යයෙන් තියෙන්නේ ඔන්න වගේ සකස්මක්. මෙයානම් කෝච්චියක් වගේ. array එකේ තියෙන්නේ ඔන්න වගේ සකස්මක්. හරිද? එතකොට මේ array එකේ තියෙනවා මොකද්ද? නමක් තියෙනවා. ගන්නවා මේක. කියලා array එක. හරිද? නමක් තියෙනවා. ඒතකොට 45යි 60යි 70යි 85යි අන්න. ඕම තමයි array එකක්. එතකොට මොකද්ද? මේ mark කියන array name එකට නැත්නම් නම යටතේ අගයන් කිහිපයක් පවර්ලා තියෙනවා. ඕම වලකට තමයි අපි කියන්නේ array එකක් කියන්නේ. හරිද? එතකොට මේ array එකේ අගයන් හරිද? මේ array එකේ තියෙන අගයන් වලට වෙන වෙනම අපිට ප්‍රවේශ වෙන්න ඕනේ නෑ. දැන් අපි කලින් ටිකක් variable එක ගත්තොත් එහෙම x සමානයි 10යි. කෙලින්ම අපිට කෙලින්ම x කියලා දුන්නා ගමන් අපිට යාගට ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි array එකේ දැන් මොකද්ද marks කියන එකේ අගයන් කිහිපයක් තියෙනවා. නේ? marks කියන අගයන් කිහිපයක් තියෙද්දි එක එක්කෙනාට වෙන වෙනම ප්‍රවේශ වෙන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? index එක නැත්නම් දර්ශකය කියලා දෙයක්. හරිද? index එක නැත්නම් දර්ශකය කියලා දෙයක් පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් නම් කරනවා 0.1
2 3 4 කොහොම ඔය විදියට. එතකොට මේකේ දර්ශකයේ වෙන්නේ බිඳුවේ තමයි පටන් ගන්න. එතකොට ඒ කියන්නේ මෙයාට අනන්‍ය වූ නිකන් ලිපිනේ වගේ. මෙයාට අනන්‍ය වාක්‍යයක්. මෙයාගේ ඉන්ඩෙක්ස් එක බිඳුව. එතකොට 45 ඉන්ඩෙක්ස් එක කීයද බිඳුව. 60 ඉන්ඩෙක්ස් එක කීයද 1. 70 ඉන්ඩෙක්ස් එක කීයද 2. ආන් ඒ වගේ එකිනෙකට අනන්‍ය වගයන් තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි මේකේ ආයෙ පාවිච්චි කරන තමයි array size එක. array size එක. හරිද? array size එක කියන්නේ මෙයාගේ තියෙන අවයව ගන්න නැත්නම් අගයන් ගන්න. එතකොට මෙයාගේ තියෙනවා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේ array size එක වෙනවා කීයද? 5ක් කියන එක. එතකොට මම හිතනවා දැන් array එකක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් PHP වල array PHP වල array වර්ග තියෙනවා කිහිපයක්. හරිද? PHP වල array වර්ග තියෙනවා කිහිපයක්. එකක් තමයි indent array. හරි. එකක් මොකද්ද? වැලියුම පේනවනේ. indent array. ඒක වර්ගයක්. අනිත් වර්ගයේ associative array. associative array. හරිද? ඊට පස්සේ තුන්වෙනි වර්ගයේ multi dimension array. multi dimension array. multi dimensional array. ඒකවල වෙන්නේ නැහැ. multi dimensional array. ඔය තමයි arrays වල තුන. හරිද? ඒ කියන්නේ indexation array, associative array, multi dimensional array. හරිද? එතකොට indexation array කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. දැන් ගමු පළවෙනි array වර්ගය. දැන් ගමු පළවෙනි array වර්ගය. index array. index array කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරිද? index array කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මේකෙත් තියෙන අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ array එකක් කියන්නේ මොකක්ද කියන්නේ? අන්නේ array එකක් කියන්නේ මොකක්ද කියන පාවිච්චි කරන array වර්ගය තමයි index array කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ කියන්නේ ආරාවේ තියෙන අගයන් දර්ශක ආකාරයෙන් පෙන්වන එකට තමයි අපි indent array කියලා කියන්නේ. තේරුණාද? ආරාවේ තියෙන අගයන් ආරාවේ තියෙන අගයන් දර්ශක ආකාරයට පෙන්වන එකක් තමයි අපි indent array කියලා කියන්නේ. හරිද? එතකොට ඒක අපි ගත්තොත් ඒක සරල උදාහරණයක්. හරිද? මම PHP විතර ලියන්නම්. PHP ආරම්භ කරා. ඊට පස්සේ මොකද්ද? අපි දානවා array එක name එක. puts කියලා මම දෙන්නම්. puts සමානයි. ඊට පස්සේ අපි array එකක් දාන්නවා. array කියලා එක දෙන්න ඕනේ. array කියන වචනේ දෙන්න ඕනේ. array. ඊට පස්සේ අගය පවන්නවා. ඊට පස්සේ දැන් array එන්න මම යටි යන සමාදාන යටින්. හරිද? ඊට පස්සේ සමාදාන යස්සේ. ඔවුන් array එක නිර්මාණය කරා. PHP puts කියලා නැත්නම් මේ array එකේ name එක, array name එක, ඊට පස්සේ array එකේ අවයව ටික. හරිද? ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් හරිද? ඊට පස්සේ අපි දැන් බලමු array එකේ අගයන් කොහොමද ගන්නේ. මේක තමයි සරල array එකක්. අපි ගන්නවා මොකද්ද? echo. ඕක නෑ ලොකු නෑ. ඕක බාරගන්නලාදී. echo. $. puts බිඳුව. echo $puts බිඳුව. එතකොට ඊට සමසන්න මේකේ PHP එක close වෙනවා. එතකොට මේකේ වෙන්නේ මොකද්ද? echo $puts බිඳුව කියපුවම වෙන්නේ
මොකද්ද? ඩොලර් ෆුට්ස් කියන ඇරේ එකේ තියෙන බිඳුවේ ඉන්ඩෙක්ස් එක එනවා. බිඳුවේ ඉන්ඩෙක්ස් එක කියන්නේ මොකක්ද? මෙයා 1 2 මෙයා 3 වෙනවා. බිඳුව 1 sorry බිඳුව 1 2. ඒතකොට කවුද වෙන්නේ? අවුට්පුට් එක දෙනවා. මොකක්ද අවුට්පුට් එක දෙන්නේ? අවුට්පුට් එක දෙනවා ඇපල් කියන එක. තේරෙනවද? අවුට්පුට් එක දෙනවා මොකද්ද? ඇපල් කියන එක. හරිද? හරි අපි බලමු මොකක් පොඩ්ඩක් තරල් එකක් ක්‍රියාකාරමක් කරලා ඉන්නේ ඇරේ එකේ. හරි මම හිතනවා ඔයාලට එනවා කියලා. අපි ස්ක්‍රීන් ෂෙයා බලමු. එතකොට සරල ක්‍රියාකාරකමක්. හරි. ඔයාලට පේනවා කියලා හිතනවා ස්ක්‍රීන් එක මම. හරිද? දැන් මම හදන්නේ සරල ක්‍රියාකාරකමක් කරලා පෙන්නන්නේ ඇරේස් වලින්. හරිද? මම ගන්නවා ඉස්සෙල්ලාම මගේ ස්නැප් එක ඕපන් කර ගන්නවා. හරි ඒක හරි. ඊට පස්සේ ස්නැප් එකට ගිහිල්ලා මම යනවා වගේ PHP ෆයිල් එක තියෙන තැන. docs එකේ IPHP එකේ ගිහිල්ලා PI කියන මම කලින් වැඩ කරපු ෆයිල් එකම ඕපන් කර ගන්නවා notepad එක හරහා. හරිද? හරි. ඊට පස්සේ දැන් මම හදන්නේ මේකේ සරල එකක්. හරි. කළා ඊට පස්සේ PHP ආරම්භය සහ අවසානය තියෙනවා. ඒක එහෙම තියෙනවා. මම දැන් හදන්නේ මොකද්ද? ඩොලර් puts සමානයි array. ආරම්භය ඇතුලේ apple sorry ඊට පස්සේ rice දීලා කොහොම array එක ඇදුවා. දැන් මම කරන්නේ මොකද්ද? එකෝ කරගන්නවා කාගේද? ඩොලර් පුට්ගේ මොකද්ද? මම ඉන්ඩෙක්ස් දෙන්නේ කොටුව ගන්න තමයි වචන. බිඳු වෙන ඉන්ඩෙක්ස් එක. ඩොලර් පුට්ගේ බිඳු වෙන ඉන්ඩෙක්ස් එක ඉන් කරලා ඒත් එක්ක මම print කරනවා එකෝ ඩොලර් පුට්ගේ කියන අපි ගමු දෙවෙනි ඉන්ඩෙක්ස් එක print කරගන්නවා. හරිද? හරි. ඕනනම් මෙතන මම දාන්නම් ER එකක් දානවා. සේව් කරගෙන බලනවා වගේ දැන් වෙබ් browser එකට ගිහලා local php myadmin පේනවා. දොරවල් තියෙනවා මොකද්ද? පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ බින්දුවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ බින්දුවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ මොකද්ද? බින්දුවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ apple කියන වචනේ ආමාරය කියන තැන ඉස්සරහාම ඊට පස්සේ බින්දුව 1 දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ මොකද්ද? cake කියන වචනේ. හරිද? හරි. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපිට දැන් ඕන නම් මේක එක වෙනස් කරන්න. මේ ඇරේ වල තියෙන අගයක් වෙනස් කරන්න. හරිද? වෙනස් කරන්නේ කොහොමද? දැන් අපි හිතමු මේකේ රයිස් කියන එක අපි දාමුකෝ රයිස් කියන එක අපි වෙනස් කරමු. මොකක් කරන එකක් දාමු. රයිස් කියන එක නෝඩ. අපි රයිස් කියන එකට අපි දාමු වෙන එකක්. රයිස් කියන එකට කියන දෙවෙනි ඉන්ඩෙක්ස් මම දැන් හදන්නේ මේ රයිස් කියන එක වෙනුවට තියෙන්නේ වෙනස් කරන්න. හරිද? වෙනස් කරමු රයිස් වෙනකොට දැන් වෙන එකක් දාලා බලන්න. අපිට පුළුවන් මොකද්ද? ඇරේ එකට දකුණට වෙනස් කරන්න.
මම දානවා ඩොලර් ගේ. ඒත් දෙන්නුන අපිට වෙනස් කරන්න ඕනේ දත්තල ඉන්ඩෙක්ස් එක. මම දෙනවා කීයද? 1 ඩොලර් පුස්කි 1 ඩොලර් පුස්කි පළවෙනි ඉන්ඩෙක්ස් එක සමානයි. මම වෙනස් කරනවා මේක. මම වෙනස් කරනවා මේක. හරිද? ඔව් මම වෙනස් කරනවා. අපි දැන් බලමු එකෝ කරලා මොකද්ද? ඩොලර් පුස්ගේ කීයද? පළවෙනි ඉන්ඩෙක්ස් එක. අපි දැන් පළවෙනි ඉන්ඩෙක්ස් වෙනස් කරේ. ඩොලර් පුස්ගේ පළවෙනි ඉන්ඩෙක්ස් එක බලමු ඒක ඕන. මම පළවෙනි ඉන්ඩෙක්ස් එක ප්‍රයිස් කියන එක බ්‍රෙඩ් විදියට වෙනස් කරා. නැත්නම් පාන් විදියට වෙනස් කරා. ප්‍රයිස් කියලා තිබ්බේ. මම කිව්වා ප්‍රයිස් කියලා තියෙන තැනට බ්‍රෙඩ් කියන වචනේ දාගන්න කියලා. මම දැන් සේව් කරලා වචනේ වැටලාද කියලා. ආ අර කලින් දීලා අයිස් දැන් බ්‍රෙඩ් එකේ වගේ අලුතෙන් හදපු නැත්නම් හදලා තිබ්බ ඇරේ ගියාගයක් වෙනස් කරගත්තා. හරිද? ඒක තේරුණා? හරි. ඊට පස්සේ ඒතකොට ඒක තමයි සරල එක. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? අනිත් ඇරේස් වර්ගය. අනිත් ඇරේස් වර්ගය. ආ අනිත් ඇරේස් වර්ගය ඇවිල්ලා අපි කතා කර කර හිටියා associatives arrays ගැන. associatives arrays වල ඒතර මම කිව්වා associatives arrays එකක් අපිද හඳුන්වන්න ඉන්ඩෙක්ස් එකක් නෙමෙයි පාවිච්චි නැත්තරම කී එකක්. හරිද? කීයකින්ද අපි associatives arrays එකක් හඳුන්වන්නේ. එතකොට මම දැන් associatives array එකක් වෙන විදිය පෙන්වන්නම්. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම යනවා මගේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මගේ notepad එක. හරි. හරි. එතකොට notepad එකේ තියෙනවා පේනවාද මේ $x සමාන array කියන්නේ array හදන කීයකට name මේක තමයි key එක. name ඊට මේ තියෙන value එක තමයි. age මේ තියෙන age මේ තියෙන value එක. address මේ තියෙන key එක මේ තියෙන value එක. එහෙම තමයි අපි දෙන්නේ. හරියට අපි dictionary එක දෙනවා වගේ. name එකයි key එකයි value එකයි. key එකයි value එකයි. key එකයි value එකයි තමයි දෙන්නේ. ඒතකොට මම මේක save කරලා මම ඉරින් කර ගන්නවා echo $x ගේ නැත්තම් මේ array එකේ මට ඕන key එක තමයි මට ඕනේ. මට value එකට අදාළ key එක තමයි මම දෙන්න ඕනේ. තේරුණාද? value එකට අදාළ key එක දීලා මම මගේ web browser එකට ගිහිල්ලා මේක run කරගත්තොත් එහෙම මට එනවා මං ඉල්ලපු key එකට අදාළ value එක මට එනවා. තේරුණාද? ඔය විදිහට තමයි associatives array වල අපි දත්ත ප්‍රතිදානය කරගන්නේ. තේරුණාද? ඒතකොට අපිට associatives arrays වල දත්ත වෙනස් කරන්නත් පුළුවන්. ඔය වගේම. කොහොමද වෙනස් කරන්නේ? මම දෙනවා දැන් මේව දිනනවා මගේ array එක තියෙනවා name එක කමල් age 23 address එක ගල්ගමු කියලා. මම දැන් කරන්නේ මේකේ හරිද? මම කරනවා මේකේ දත්තයක් වෙනස් කරනවා. මොකක්ද වෙනස් කරන දත්තේ? මම කියනවා $x කියන එක්කෙනාගේ $x කියන එක්කෙනාගේ සමානයි පවරන්න age කියන key එක 18 විදිහට age කියන key එක 18 විදිහට වෙනස් කරන්න කියලා කියනවා. save කරගන්නවා. ඊට පස්සේ මම යනවා මගේ web browser එකට ගිහිල්ලා run කරාට පස්සේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ සමාන කිරීමක් තියෙනවා.
අන්න. එතකොට මම වෙනස් කරගත්තා මොකද්ද? මගේ ඒජ් එක තිබ්බ 23 මම වෙනස් කරගත්තා 18 විදියට. බලන්න මේකත් එක්ක. මේකත් එක්ක බලන්න. එහෙනම් ඊපස්සේ නේම් එක නේම් කියන කී එකේ තියෙන්නේ කමල් කියලා. ඒජ් එකේ තියෙන්නේ කලින් 23. හරිද? ඇඩ්‍රස් කෙනෙක් ගලවමු. හැබැයි මම යට වෙනස් කරා මොකද්ද? $x ගේ ඒජ් එක සමාන කරගත්තා 18ට. ආයතවල එන්නේ මොකද්ද? 23 අයින් වෙලා 18 කියන ගන්නවා ඒජ් කියන කී එක ඇතුලේ තියෙන වැලියු එක විදියට. ඉතින් මම print කරගත්තා එකෝ $x කියන ඇරේ එකේ ඒජ් කියන කී එකේ තියෙන වැලියු එක. කී දෙන්නේ 18 විදියට මට output වෙලා තියෙනවා. හරිද? මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. එතකොට අපි කතා කරා පළවෙනි ඇරේ වර්ගය කතා කරා දෙවෙනි ඇරේ වර්ගය කතා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟට තුන්වෙනි ඇරේ වර්ගය. ආ තුන්වෙනි ඇරේ වර්ගය. ඒ ඇරේගේ පොඩ්ඩක් සුවිශේෂී ඇරේ වර්ගයක්. මල්ටි ඩිමෙන්ෂනල් ඇරේ. ඒක පොඩ්ඩක් සුවිශේෂී. මේ මල්ටි ඩිමෙන්ෂනල් ඇරේ කියන එක පොඩ්ඩක් සුවිශේෂී ඇරේ එකක්. හරිද? මේ මල්ටි ඩිමෙන්ෂනල් ඇරේස් වල එන්නේ හරිද? නිකන් බහුමානගයක්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඇරේ එකක් ඇතුලේ තව ඇරේ එකක් වගේ අදහසක් තියෙනවා. තේරුණාද? ඇරේ එකක් ඇතුලේ තව ඇරේ එකක් ගබඩා කරගන්න වගේ තමයි මේ මල්ටි ඩිමෙන්ෂනල් ඇරේ එකක් ගන්න. මල්ටි ඩිමෙන්ෂනල් කියන්නේ ඒකනේ. මල්ටි කියන්නේ බහු. ආ. එතකොට බහුමානගයන් කියලා තමයි මේක සිංහල තේරුම. ඒ කියන්නේ එක ඇරේ එකක් ඇතුලේ නේ ඇරේ එකක එක ඉන්ඩෙක්ස් එක තවත් තියෙන ඇරේ එකක්. තේරෙනවද? එක ඇරේ එකක ඉන්ඩෙක්ස් එකක තව ඇතුලේ තියෙන තවත් ඇරේ එකක්. අන් ඒ වගේ එකක් තමයි බහුමානගයන් කියලා අපි කියන්නේ. බහුමාන ආරාවන කියලා අපි කියන්නේ. නම් සරල කෝඩ් එකක් වලට පෙන්නුවොත් සරල උදාහරණ කෝඩ් එකක් හරිද? මේ තියෙන්නේ. මේක දිහා චුට්ටක් බලන්න. මේක දිහා චුට්ටක් බලන්න. මේක දිහා පොඩ්ඩක් බලන්න. හරිද? HTML බොඩි එක හරි මේ PHP එකේ ඩොලර් කාස් සමාන ඇරේ. මෙන් ඇරේ එක පටන් ගත්තා. ඇරේ මෙන් ඇරේ ආයෙත් ඇරේ තමයි. තේරෙනවද? මේ තියෙන ප්‍රධාන ඇරේ එක. ඒ ඇරේ එකේ ඇතුලේ තව ඇරේ. තේරෙනවද? මේ ප්‍රධාන ඇරේ එක. මේ තියෙන මෙතන තියෙන ප්‍රධාන ඇරේ එක. ඒතකොට ප්‍රධාන ඇරේ එක මොකද්ද? කාස් කියන ඇරේ එකක් හැදෙනවා. ඒ කාස් කියන ඇරේ එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ තව ඇරේ එකක් තියෙනවා. පේනවද මේ? තව ඇරේ එකක්. ඊට පස්සේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ තවත් ඇරේ එකක්. තුන්වෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ තවත් ඇරේ එකක්. හතරවෙනි ඉන්ඩෙක්ස් එක ඇතුලේ තවත් ඇරේ එකක්. තේරුණාද? එතකොට මොකද්ද? ඇරේ එකක ඉන්ඩෙක්ස් ඇතුලේ තවත් ඇරේස් තමයි තියෙන්නේ. හරිද? එක්කෝ කාමේ බිඳුවේ බිඳුව. ඒ කියන්නේ බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක තියෙන එකේ ඇතුලේ තියෙන ඇරේ එකෙත් බිඳුවෙනි එක. ඊට පස්සේ මේ තියෙන්නේ බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක තියෙන ඇරේ එක. කියන්නේ බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයාගේ. එයාගේ පළවෙනි එක කියපුවාම වෙන්නේ මෙන්න මෙයා. මෙයා බිඳුව. ඒතර මෙයා බිඳුව මෙයා එක. තේරුණාද? මෙයා බිඳුව මෙයා එක. ඊට පස්සේ කියනවා ආයෙත් බිඳුවෙනි එක කියන්නේ බිඳුවෙනි මෙන්න මේ බිඳුව කියන්නේ මේ බිඳුව කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිග බිඳුව. හරිද? මේ ප්‍රධාන ඉන්ඩෙක්ස් එක තමයි මෙතන කියන්නේ. එයාගේ දෙක කියන්නේ ඒතකොට මෙයා බිඳුව මෙයා එක මෙයා තමයි දෙක ඉන්නේ. තේරුණාද? මේ විදිහට ඇරේ එකක ඉන්ඩෙක්ස් එකක් ඇතුලේ තව ඇරේ එකක් හදන එක තමයි මල්ටි ඩිමෙන්ෂනල් ඇරේස් වල එන්නේ. බලන්න මේකේ අවුට්පුට් එක චුට්ටක්. අවුට්පුට් එක මේ කෝඩ් එක ගන්නවා මගේ නිකන් තියෙන කෝඩ් එක මම මේක කොපි කරලා මගේ py.php ෆයිල් එකටම දාගන්නවා. හරිද? සේව් කරගන්නවා. මං ගිහින් මගේ පේනවා. මේ කෝඩ් එකත් එක්ක මේ පළවෙනි එකට වෙලා තියෙන මේ කාස් කියන එකේ එක්කෙනා. වෙන කෝඩ් එක නෆරේට පේන්නේ නැහනේ. මේ පළවෙනි දිර ගන්නකො එක්කෝ කාස්ගේ බිඳුව. කාස්ගේ බිඳුව කියපු ගමන් මොකද්ද? මේ කියන්නේ බිඳුවේ බිඳුව. බිඳුවේ බිඳුව කියන්නේ මෙන්න මේකෙන්නේ. හරි. ඒක වෙලා දෙනවා වෙනවා. ඊට පස්සේ මේ ඉන්න ස්ටොක් කියන එක යාලා ටයිප් කරලා දෙන එකක් බිඳුවේ බිඳුව. ඒක හරියට ඉන්න ස්ටොක් කියන එක හරියට පස්සේ තියෙන්නේ එක්කෝ කාස්ගේ බිඳුව එක. එක්කෝ කාස් කියන්නේ මෙයාගේ බිඳුව කියන්නේ මෙයා. බිඳුව එක කියන්නේ 22. හරි 22 තියෙන. ඊට පස්සේ තියෙනවා මොකද්ද? එක්කෝ ඊට පස්සේ තියෙනවා මොකද්ද? කමාවක් ඊට පස්සේ කියනවා ඩොලර් කාස්ගේ කා කියන එකේ බිඳුවේ දෙක. බිඳුව කියන්නේ මෙන්න මෙයා. බිඳුව කියන්නේ මේ සම්පූර්ණ දිග එක. එයාගේ දෙවෙනි එක කියන්නේ මෙයා බිඳුව 1 2 10. තේරෙනවද? ඒ වගේ মালටි ඩිමෙන්ෂනල්. ඒ කියන්නේ ඇරේ එකක් ඇතුලේ තවත් ඇරේ එකක් හදන එක තමයි মালටි ඩිමෙන්ෂනල් ඇරේ කියලා අපි කියන්නේ. හරිද?
මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඒතකොට ওই ටික තමයි ඇරේස් වර්ග ටික. තේරුණාද? ওই ටික තමයි ප්‍රධාන ඇරේස් වර්ග ටික තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ ආරාවක තියෙන අගයන් තේරුණාද? දැන් ඇරේකට අගයන් ඇතුළත් කරන්න දන්නවනේ ඔයාලා. එතකොට අපිට පුළුවන් මේ ආරාවක තියෙන අගයන් ඉවත් කරන්න. ඒකට අපි පාවිච්චි කරන ශ්‍රිත තියෙනවා. හරිද? ඒකට පාවිච්චි කරන මොනවද? ශ්‍රිත තියෙනවා. එකක් තමයි අපිට තියෙනවා ඇරේ ස්ප්ලයිස් කියලා එකක් තියෙනවා. ස්ප්ලයිස්. ඇරේ ස්ප්ලයිස්. හරිද? ඇරේ ස්ප්ලයිස් කියලා චිතයක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට ඇරේ එකක තියෙන දත්ත ඉවත් කරන්න. බලමු දැන් සරල ඇරේ එකක් නිකන් හදලා චූටි ඇරේ එකක්. හරිද? මම මේ ඔක්කොම පස්සට ගන්නම්. ඕම ඔය ඇරේ එකක් මම එකක් පස්සට ගන්නම්කෝ. මම ආය ඔක්කොම ආපස්සට යනවා. පොඩි ඇරේ එකක් ගන්න. ඔයාලට මේ ඉතින් හරි. ඕම ඇරේ එක තියෙනවා. හරිද? එතකොට ඇරේ ස්ප්ලයිස් එකෙන් වෙන්නේ ඇරේ එකක තියෙන අගයන් අපිට පුළුවන් ඉවත් කරන්න. හරිද? ඉවත් කරන්න. බලන්න ඉවත් කරන්නේදී ඕම මගේ ඇරේ එක තියෙනවා. හරිද? මම මේ පීලි දෙක අයින් කර ගන්නම්. මගේ ඕන් ඇරේ එක තියෙනවා. දැන් මම කරනවා මොකද්ද? මේ ෆන්ක්ෂන් එක ඇරේ අන්ඩර්ස්කෝර් ස්ප්ලයිස් ඊට පස්සේ දෙන්න ඕන අපි ඇරේ එකේ නේම් එක. මොකද්ද? ඩොලර් පුට්ස් කියලා දීලා ඊට පස්සේ අපි දෙන්න ඕනේ පළවෙනියටම අපි දෙන්නේ ආරම්භ වන තැන. තේරුණාද? පළවෙනියට අපි දෙන්නේ මොකද්ද? ආරම්භ වන තැන. හරිද? ඉස්සෙල්ලාම 1 කියලා දෙන්නේ ආරම්භ වන තැන. ඊට පස්සේ කමාවක් දාලා අපි දෙන්න ඕනේ මැකිය යුතු අගිතම ගණන. කමාවක් දාලා අපි දෙන්න ඕනේ මැකිය යුතු අගිතම ගණන. තේරුණාද? ඉස්සෙල්ලාම අපි දෙන්නේ ආරම්භ වන තැන. ඊට පස්සේ අපි දෙන්න ඕනේ කමාවක් දාලා මැකිය යුතු අගිතම ගණන. එතකොට මං ගියා දෙනවා ඇරේ ඩොලර් ස්කින් ඇරේ එකේ ආරම්භ වෙන්න පළවෙනි තැනින්. ඇත්තටම පළවෙනි තැනින් ආරම්භ වුණාට මකන්න ආයෙත් මෙතන නෑනේ මං ඒ හින්දා පළවෙනි එකෙන් ආරම්භ වෙලා පළවෙනි එක මකන්න කියලා කියනවා. එකක්. ඒතකොට ආරම්භ වෙන්න ඕනේ පළවෙනි එකකින්. මේ යුතු අයිතම ගානක් කීයද? එකයි. තේරුණාද? ඔය එක ක්‍රමවේදයක්. හරි. ඔය එක ක්‍රමවේදයක්. හරි. ඔක දැන් ඒක හරියට ඩිලීට් වුණා නැත්නම් ආරාවති භාගයන් අයින් වුණොත් තමයි මේ කෝඩ් එකේ කිසි අවුට්පුට් එකක් පෙන්වන්නේ නැත්තේ. ඒක ක්‍රමවේදයක්. අනිත් එක තමයි අන්සෙට් කියන එක. අනිත් එක අන්සෙට් කියන එක. තේරෙනවද? අනිත් එක මොකද? අන්සෙට් කියලා එකක් තියෙනවා. ඒක අපි ගාවොත් අන්සෙට්. හරිද? අන්සෙට්. ඒකේ ඉන්නේ ඩොලර් ෆුට් අදාළ මකන්න ඕන ඉන්ඩෙක්ස් එක. ඇරේ එකේ නමයි මකන්න ඕන ඉන්ඩෙක්ස්. අපිට ওই වගේ කැමති තරම් ඇරේ එකේ අගයන් වලට ඉන්ඩෙක්ස් දීලා ඒවා මකන්න පුළුවන්. මෙතන ෆුට්ස් වෙන්න ඕනේ. කැමති තරම් අපිට ඇරේ එකේ අගයන් ටික දීලා ඒ ටික මකන්න පුළුවන් කමක් තියෙනවා මේ අන්සෙට් කියන එකේ. ඔය වගේ අපිට ඕන තරම් ඇරේ එකේ තියෙන අගයන් ටික දීලා මකා ගන්න පුළුවන් කමක් තියෙනවා. තේරුණාද? ඩොලර් ෆුට්ස් ගේ බිඳුවෙන එක ඩොලර් ෆුට්ස් ගේ පළවෙනි එක. එතකොට ඇපල් ප්‍රයිස් කියන දෙක නැති වෙලා යනවා. හරිද? බලන්න අපි එක්කෝ කරලා බලමු. එක්කෝ ඩොලර් ෆුට්ස් ගේ එක්කෝ ඩොලර් ෆුට්ස් ගේ ඊට අපි අයින් කරපුවා කරමුනේ. බිඳුවෙන එක ගමුකෝ. බිඳුවෙන එක බලමු. සේව් කරලා මොකක්ද තියෙන්නේ ඔරේනේ undefined array key බිඳුව in මොකක්ද කියන්නේ undefined එක නෑ undefined කියලා කියන්නේ නෑ එහෙම එකක් නෑ කියලා කියන්නේ නේ එහෙම එකක් නෑ කියලා කියන්නේ දැන් අපි බලමු මේකේ හරිද බිඳුව නැතුව අපි බිඳුව 1 2 වගේ අරන් තියලා බලමු 2 දෙවෙනි එක තියලා බලමු තියනවාද කියලා ඒක තියනවාද බලමු දෙවෙනි එක තියෙනවා දැක්කද දෙවෙනි අගේ තිබ්බ තැන එක්කෙනා තියෙනවා හැබැයි පළවෙනි අගේ හිටපු එක්කෙනා
නැහැ. හරිද? තේරෙනවද ඒක? හරි. එතකොට ඔය තමා ප්‍රධාන ඇරේස් වර්ග ටික. හරිද? ඔය තමා ප්‍රධාන ඇරේස් වර්ග ටික. මම හිතනවා ඔයාලට ඇරේස් සම්බන්ධ තියෙන දේ තේරෙන්න ඇති කියලා. අපි ඊළඟට කතා කරමු ෆන්ක්ෂන් ගැන. PHP ෆන්ක්ෂන් ගැන.